සඳහබෝ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. 2024 වරහන් 2025 ICT MCQ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික අරගෙන තමයි අද වීඩියෝ එකෙන් අපි ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඉදිරියට ඔයාලට අනුමාන අවශ්‍ය විෂයන් තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහාන් comment කරන්න. ඉතින් අපි බලමු උත්තර ටික 1ට 4 2ට 3 3ට 4 4ට 4 5ට 4 6ට 3 7ට 2 8ට 2 9ට 1 10ට 4 11ට 1 12ට 2 13ට 3 14ට 2 15ට 2 16ට 2 17ට 3 18ට 3 19ට 3 20ට 4 21ට 4 22ට 4 23ට 4 24ට 3 25ට 3 26ට 1 27ට 3 28ට 2 29ට 2 30ට 4 31ට 4 32ට 1 33ට 2 34ට 1 35ට 3 36ට 3 37ට 3 38ට 3 39ට 1 40ට 4 ඉතින් මේ තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ICT කියන විෂය MCQ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික. ඉතින් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි විභාගයෙන් පස්සේ ඔයාලට course තෝරගන්න, ඒ වගේම උසස් පෙළට විෂයන් තෝරගන්න, පන්ති තෝරගන්න වගේ දේවල් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න අපි WhatsApp group එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ group එකේ link එකත් මේ වීඩියෝ එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් අනිවාර්යෙන් join වෙන්න ඔයාලට වැදගත් වෙයි. ඒකේ අපි part time job ඒ වගේම ඔයාලට අනාගතේ කරන්න පුළුවන් ජොබ් ඒ වගේම රජයේ ගැසට් නිවේදන සියලුම දේවල් මේ group එක හරහා ඔයාලට දැනුවත් කරන්න අපි සූදානම්. ඉතින් අමතක නොකර මේ group එකට join වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.